ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මනාකොට අවබෝධ කරගත්ත මහරහතුන් වහන්සේලාගේ ශිෂ්‍යෝ අතරේද උඹ වගේම එකෙක් හිටපු කතාවක් ධම්මපදයේ තියෙනවා. දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කියන ගාථාව කියලා මම ඒකේ නිදාන කතාව කිව්වා. ලොකු හාමුදුරු කෙනෙකුයි පොඩි හාමුදුරුවෝයි දවසක් පිණ්ඩපාතේ වැඩියා. ලොකු හාමුදුරුවෝ මාර්ගඵලලාභී ධානලාභී ස්වාමින් වහන්සේ කෙනෙක්. පරචිත්ත විඥානන ඥානය තියෙනවා. අනුන්ගේ හිත් කියන්න පුළුවන් ඥානය තියෙනවා. පිණ්ඩපාතේ ගිහිල්ලා දානේ ලබාගෙන පන්සලට ඇවිල්ලා දානේ වළඳලා පොඩි විවේකයක් ගන්න ලොකු හාමුදුරුවෝ සැතපුණා. පොඩි හාමුදුරුවන්ට කිව්වා ගොඩක් චූටි පොඩි හාමුදුරුවෝ. පොඩි හාමුදුරුවන්ට කිව්වා ලොකු හාමුදුරුවන්ට නිින්ද යනකම් පවන් ගහන්න කියලා. පොඩි හාමුදුරුවෝ පවන් ගහ ඉන්නවා. ලොකු හාමුදුරුවන්ට නිින්ද ගිය වගකුත් පේන්න නැහැ. නිින්ද යනකම්ම කියලා පවන් ගැහුවා. මැණික් කටුව ගාවින් අත මෙහෙම වෙලා මෙහෙ රිදෙනවා පුතා. පොඩි හාමුදුරුවෝ හිතනවා මේක හරි අසාධාරණයි. මාත් ගියේ ඒ ගමනමයි මෙයත් ගියේ ඒ ගමනමයි. දෙන්නම එක විදිහට ඇවිද්දා. ආවා දානෙත් වැළඳුවා. දැන් මෙයා බුදි මම වැඩ. හැබැයි ලොකු මිනිහා මෙයා චූටි එකා මං ගෙදර හිටියා නම් අපේ අම්මයි තාත්තයි මගෙන් මෙහෙම වැඩ ගන්න. මං ගැන හිතනවා. මට සෙල්ලම් කරන්න දෙනවා. මේ කරුමක්කාර ජීවිතේ මට ඕනේ නැහැ. මං යනවා යන්න. ගිහිල්ලා අපේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වෙනවා. අප්පච්චිට හරක් ඉන්නවා. එව් මාත් බලනවා. ටිකක් ලොකු වෙනකොට අප්පච්චි මටත් දෙනවා හරක්. මං එවුන්ගෙන් කිරි අරගෙන මං විකුණනවා ඒවා. මට සල්ලි හම්බෙන ඒවා මටම හම්බ වෙන්නේ. සල්ලි එකතු කරලා මං කරත්තයක් ගන්නවා. කරත්තේ අරගෙන මගේ හරප්පට්ටියේ ඉන්න ලස්සන හොඳම කීකරු ගොනාව කරත්තෙට බඳිනවා. මං ලොකු ගෙජ්ජි වැලක් ගෙනල්ලා ගොනාගේ බෙල්ලේ බඳිනවා. හැන්දෑවට හැමදාම ගෙජ්ජි බැඳි ගොනා සහිතය කරත්තය නැගලා මං ගම වටේම රවුමක් යනවා වේගෙන්. ගොනාගේ ගෙජ්ජි සද්දේ ඇහෙනකොට ගමේ ගෙවල් වල කෙල්ලෝ එළියට පැනලා බලනවා. ඒ බලාගෙන ඉන්න කෙල්ලෝ අතරින් හොඳම කෙල්ලක් මං තෝරගන්නවා. තෝරගෙන කසාදයක් බඳිනවා. කසාද බැඳලා ටික කාලයක් යනකොට මගේ ගෑණිට ළමෙක් හම්බෙනවා. මං ඒ හම්බෙච්චි ළමයාත් තරං ගෑණිත් තරං ගෑණිගේ අම්මයි තාත්තයි බලන්න යන්න එක දවසක පිටත් වෙන්න හිතනවා. තෑගි බෝගයි කෑම බීමයි හදලා කරත්තේ පටවගෙන නෝනට කරත්තේ ඉඳගන්න කියලා බබාව තියනවා ඔඩොක්කුවේ. මමත් නගිනවා කරත්තේට. පුංචි එකාට ප්‍රීතියෙන් යන්න ගොනාගේ ගෙජ්ජි හඬ ඇහෙන්න මං ගොනාව ටිකක් හයියෙන් දක්කනවා. කරත්තේ වේගෙන් ඇදීගෙන ඉස්සරහට යනවා. මේකි පොඩි එකා ඇතෑරියා ගියමුකෝ. මගේ ගෑණි පොඩි එකා ඇතෑරියා බිමට. ඒ වෙලාවට මං අතේ ගොනාට ගහපු කෙවිතේ අග පැත්ත මුලට අරගෙන මුල පැත්ත අගට දාලා ඕකිගේ ඔළුවට මෙන්න මෙහෙම දෙන්න කියලා දෑත් වදලා දුන්නලු පුතා ලොකු හාමුදුරුවන්ගේ ඔළුවට පොඩි හාමුදුරුවෝ වටාපතේ මිටෙන්. පොඩි හාමුදුරුවෝ දුර ගමනක් ගිහිල්ලා හිටියේ. දැන් ඔක්කොම අමතක වෙලා ගෑණිට ගැහුවේ වටාපතේ මිටෙන් පුතා. ලොකු හාමුදුරුවෝ උඩ විසික්ක වෙලා හැරුණා.
ඇහැරිලා බැලුවා. මොකද මේ උන්නාන්සේ කෙරුවේ පොඩි හාමුදුරුවෝ දැකපු හීනේ ලොකු හාමුදුරුවන්ට පරචිත්ත විඥාන ඥානය නිසා පේනවා. ඒ ගමන ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කියනවා පුංචි නම ගෑණි ළමයා වැතෑරියා නේද? පොඩි හාමුදුරුවන්ට ලැජ්ජා හිතිලා දන ගහලා වැඳලා මට සමා වෙන්න කියලා කියනවා. ඒ ගමන ඔළුවට අත තියාගෙන කියනවා පුතේ පේනව නේද? ගියපු ගමනේ තියෙන දුක වේදනා කරදර ගිහිගේ ගිනිගයක්සේ ඇවිලෙන සුළුයි. මෝඩයන්ගේ ලෝකයට ඒක ලස්සනයි. ප්‍රඥාවන්තයන්ට කැතයි. ඒ මෝඩ ලෝකයේ ගිලෙන්නේ නැතුව මයි පුතා මේ සසුන් බඹසරෙහිම හැසිරෙනු මේක තමයි නිවන කියලා කිව්වා.